එච්චරට නිව්ටන් තමයි පොර. කවුරුත් කතන්දර කියන්න දෙන්නේ නැහැ නිව්ටන් මොකක් හරි කිව්වම. ඒ මනුස්සයා නැත්තම් ෆිසික්ස් පොත් මෙච්චරයි. හරිද? එන චූටි වෙනවා. තමයි ඔක්කොම කරේ. ඒතර කොහොම හොඳයි ඉතින් ඒවට අපිට කරදරයි ඉගෙන ගන්න ගියාම. මේ ලෝකේ තියෙන ප්‍රශ්නයකට ඒ ප්‍රශ්නේ පැහැදිලි කරන්න ඕන කරන ගණිත කර්මයේ තාම හොයාගෙන නැති ප්‍රශ්නයක් උගෙන් ඇහුවාම ඌ ගෙදර ගිහිල්ලා ඒ ගණිත කර්මය හොයාගෙන ඒක ඇවිල්ලා පැහැදිලි කරලා දෙන જાතියක. හරි? ඒ ඔක්කොම අවුරුදු 26ට කලින් ඒමද ඒවට. හරිද? හොඳට අහගෙන ඉන්න ඒවට වැඩක් නැහැ මේක තේරෙන්නේ නැහැ කොච්චර ඇහුවත්. හොඳට අහගෙන ඉඳලා තේරෙන්නේ නැතෝ යන්. හරිද? මන්ති ඉවර කරන්නේ. හරි ආන්නම මේක ඉන්ටරෙස්ටිං කතාවක්. තේරෙන්නේ නැහැ ඒ උනාට පේපර් වලට අහන්නෙත් නැහැ වැඩිය. ඒවට සිලබස් එකේ තියෙනවා. එහෙනම් අහන්න බැරි නෑ. හරි? ආන සීමාව මොකක්ද කියලා මම කියන්නම්. හරිද? හැමෝම අහගෙන ඉන්නේ මේ තමයි අද අපි ඉගෙන ගන්න අන්තිම තියරි කාරණා විනාඩි 10ක 15ක කතාවක් අපිට තියෙන්නේ පොඩි කොටසක්. අපි මේක බලමු මේකේ තියෙන පොඩි එකක්. හරි. නිව්ටන් ඉන්නේ අයිසෙක් නිව්ටන්. හරි. සාමාන්‍යයෙන් ඉතිහාසෙ බිහි වෙලා තියෙන ශ්‍රේෂ්ඨම එහෙම මොලේ තීවිලා තියෙන්නේ කාටද කියලා අහුවොත් ඔකට මතභේදාත්මක කීප දෙනෙක් ඉන්නවනේ. අයිසෙක් නිව්ටන් ගැන ඉන්නවා ඒ ප්‍රධාන පෙළේ ඉන්න එක්කෙනෙක්. අයින්ස්ටයින් ගැන කියවෙනවා. නීල්ස් බෝලා ගැන කියවෙනවා. එහෙම කීප දෙනෙක් ඉන්නවනේ මේ වෙනකන් ඉතිහාසයේ පහළ වෙලා තියෙන මේ හොඳම මොළ කියලා සලකන. පෞද්ගලිකව මං විශ්වාස කරන්නේ ඒ මිනිස්සයා මේ කවුද අයින්ස්ටයින් නෙවෙයි නිව්ටන් කියලා. හරිද? නිව්ටන්ගේ ෆිසික්ස් ගොඩාක් වැරදි අද වෙද්දි. හරිද? අද වෙද්දි ගන්න දෙයක් නැහැ. ඩෝල්ටන් වගේ තමයි නිව්ටන්. හරිද? මහලක වෙනසක් නැහැ. ඒකට දැන් ඔය අපි මේ මොනවද නිව්ටන් නියම කියලා එහෙම ඔය ෆිසික්ස් දැන් ඒව කරලා තියෙන නිව්ටන් නියම ගන්නලා තියෙන්නේ නැත්නම්. සමහරට ගන්නලා ඇති සමහරක් විට මොකද්ද අර සමීකරණ තියෙනවද? අර චලිත සමීකරණේ සාමාන්‍ය යනවා ඇති මේ කාලේ මොන හරි කර ඇතිනේ දැන්. කොහොමද මේ නිව්ටන් නියම එහෙම ක්ලාසිකල් ෆිසික්ස් වල වළංගුයි මේ ලෝකේ දේවල් පැහැදිලි කරගන්න වළංගුයි. නමුත් ඒවා බොහෝ දුරට වැරදි. දැන් අද වෙනකොට ඒ වුණාට ඒවා අපි ඒ වලට ඉගෙන ගන්නවා ගණන් හදනවා රොකට් යවනවා අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ රොකට් එහෙම යනවා හරියට. ඒ වුණාට මේ ඒකේ අර ලෝකේ තියෙන හැම සංසිද්ධියක්ම පැහැදිලි කරන්න බෑ ඒ නිව්ටන්ගේ නියම වලින්. ඒක අද වෙනකොට යම් තාක් දුරකට ඒවල පොඩි සංශෝධන හරිනම් ඇවිල්ලා තියෙන්නේ. එතකොට අර ක්ලාසිකල් ෆිසික්ස් කියලා එකක් වෙනම තියෙනවා. අන්වීක්ෂීය මට්ටමේ දේවල් පැහැදිලි කරන්න ක්වොන්ටම් ෆිසික්ස් කියලා වෙනම එකක් තියෙනවා. ඒ කියන්නේ ක්ලාසිකල් ෆිසික්ස් කියන අපි මේ දකින මහේක්ෂ ලෝකේ දේවල් පැහැදිලි කරන්න ගන්න ෆිසික්ස් එක. හැබැයි ඒකෙන් පරමාණු උපපරමාණු කංශු අනම්මනම් ඒවා වැඩ කරන විදිය හරියට කියන්න බෑ. ඒක ගැන කියන්න අර අපි ක්වොන්ටාවක් කිව්වේ වෙනම ක්වොන්ටම් භෞතික විද්‍යාව කියලා වෙනම එකක් තියෙනවා. ක්වොන්ටම් ෆිසික්ස් කියලා හඳුන්වන්නේ ඒකේ බොහොම අන්වීක්ෂීය මට්ටමේ ඒ දේවල් ගැන ඒවල හැසිරීම සම්පූර්ණයෙන් වෙනස්. අපි මේවා කතා කරන විදිහට ඒ වගේ අරව පැහැදිලි කරන්න බෑ. මාර අద్భుතයි කතාව යනකොට තේරෙයි කොච්චර අద్భుතද කියලා. හරි. අපි මම මේක ඇතුලේ පැහැදිලි කරන්න ඔය ක්වොන්ටම් භෞතික විද්‍යාව පටන් ගන්න තැන තමයි මම කියන්න යන්නේ. මෙහෙම එකක් එනවා. ආලෝකය කියන්නේ අංශු වර්ගයක්ද තරංග වර්ගයක්ද කියලා හරි ප්‍රශ්නයක් ඒ කාලේ ඉඳන් තිබ්බා. මේක දර්ශනවාදයේ පටන් ගන්න කාලේ ඉඳන් තිබ්බ ප්‍රශ්නයක්. ආලෝකය කියන්නේ මොකක් හරි භෞතික දෙයක්ද නැත්නම් මේ මොකක් හරි තරංග වර්ගයක්ද කියලා. නිව්ටන් කිව්වේ මේක අංශු වර්ගයක් කියලා. නිව්ටන් එක හේලා කියනවා ආලෝකය කියන්නේ අංශු. බොහොම සියුම් අංශු. ඒ අපිට පේන්නේ නැහැ. හැබැයි ආලෝකය කියන්නේ අංශු වර්ගයක්. ඒ අංශු ඇහි වැදුනට පස්සේ ඒකට අදාළව මොලෙන් යම් කිසි සිග්නල් එකක් මත අපිට මේක පෙන්නනවා. ඒතර මේක මේ අංශු කියන එකේ තමයි හිටියේ. ඒතර මිනිස්සු කොහොම ඒතර පරාවර්තනය එහෙම වෙන්නේ කොහොමද කන්නඩියක වැදිලා ඉන්නේ කොහොමද කියලා නිව්ටන් කියන්නේ අංශු වල පොඩි විශේෂ ආකෘතියක් තියෙනවා. ඒවුවා දැන් සාමාන්‍යයෙන් අපි බෝලයක් බිත්තියකට විසි කරාම බෝලේ බිත්තිය වැදිලා ආපහු එනවා වගේ මේවත් කන්නඩියක වැදිලා අනිත් පැත්තට එනවා. ඒ පරාවර්තනය වර්තනය වගේ දේවල් ඔක්කොමත් මෙයා ඒකෙන් පැහැදිලි කරනවා. නිව්ටන් පුදුම දේවල් ගොඩක් කියුවේ. හරිද? නිව්ටන් තමයි නිව්ටන්ගේ නියම සෙට් එක තියෙන්නේ ඔය මේ චලිතය සම්බන්ධ නියම ටික. ඒ චලිතය ගැන කතා කරන්න කියන්නේ නිව්ටන්. ඊළඟට ආලෝකය සුදු ආලෝකය කියන්නේ පාට 7කින් හැදිලා තියෙන එකක්. ඒ පාට 7 එකතු කරලා නැවත සුදු ආලෝකය හදන්න පුළුවන්. සුදු ආලෝකේ පාට 7ට බෙදන්න පුළුවන් කියලා ඒ සම්පූර්ණ සොයාගැනීම් සියල්ල කරන්නේ. ඒ ප්‍රකාශ විද්‍යාවේ සෑහෙන දේවල් ගොඩක් නිව්ටන් හොයා ගන්නවා. ඔයගොල්ලෝ ෆිසික්ස් වල තාපය කියන හතර දැන් දෙවෙනි පාඩම චලිතය නිව්ටන් ඉන්නවා. තුන්වෙනි පාඩම දෝලන හා තරංග ඒකේ තමයි ආලෝකය ඉන්නේ. ආලෝකේ නිව්ටන් ඉන්නවා. හතරවෙනි පාඩම තාපය ෆිසික්ස් වල ඒකෙත් තියෙනවා නිව්ටන්ගේ සිසිලන නියම කියලා ඒකෙත් නිව්ටන් ඉන්නවා. පස්වෙනි පාඩම ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ගුරුත්වාකර්ෂණේ තනිකර නිව්ටන්ගේ. හරිද? ඒක තනිකර නිව්ටන්. මැත්ස් වල අනුකලනය අවකලනය ඉගෙන ගත්තම ඒව හොයාගෙන තින්නේ නිව්ටන්. හරිද? ඔය ඔක්කොම කරලා ඉවරලා තමයි උගේ 26 වෙනි උපන්දිනේ ඉන්නේ. හරිද? ඔය ඔක්කොම හොයාගෙන ඉවරනාට පස්සේ උගේ 26 ලබනවා උට. එහෙම එකෙක්. හරි? ඒ කියන්නේ දැන් අපිටත් 26යි. දැන් මේ වෙනකොට මටත් 26යි. අපි එහෙම මොකුත් තාම හොයාගෙන නැහැ. ඒ මනුස්සයා ඒ කියන්නේ ඒක අර දැන් ගුරුත්වාකර්ෂණයේ ඔය කතන්දරෙත් එක්ක මිනිහෙක් තමයි යාගෙන් ප්‍රශ්නයක් අහන්නේ ග්‍රහලෝක
ගමන් කරන ඉලිප්සාකාර පතවල ඇයි ඒ කියලා අහනවා. උට ඒක ඒ වෙනකොට ලෝකේ හොයාගෙන තියෙන කිසිම තියරි එකකින් කිසිම මැත්ස් පාර්ට් එකකින් පැහැදිලි කරන්න බෑ. ග්‍රහලෝක ඇයි ඉලිප්සාකාර පතයක යන්නේ කියලා. මූ ඒ වෙලාවේ උත්තරයක් දෙන්න බෑ. මම පස්සේ ඇවිල්ලා කියන්නම් කියලා මූ ගෙදර ගිහිල්ලා අනුකලනේ හොයාගෙන. හරිද? අනුකලනේ අවකලනේ හොයාගෙන ඒ කියන්නේ ඒවා ඒ වෙද්දි ලෝකේ නෑ. ඒ ගණිතමය සංකල්ප හොයාගෙන ඊට දවස් කීපයකට පස්සේ ඇවිල්ලා පැහැදිලි කරනවා කොහොමද ග්‍රහලෝක මේ ඉර වටේ ඉලිප්සාකාරව යන්නේ කියලා. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන ප්‍රශ්නයකට ඒ ප්‍රශ්නේ පැහැදිලි කරන්න ඕන කරන ගණිත කර්මය තාම හොයාගෙන නැති ප්‍රශ්නයක් උගෙන් ඇහුවාම ඌ ගෙදර ගිහිල්ලා ඒ ගණිත කර්මය හොයාගෙන ඒක ඇවිල්ලා පැහැදිලි කරලා දෙන જાතියක. හරි. ඒ ඔක්කොම අවුරුදු 26ට කලින් එහෙම දේවල්. හරිද? ඔය ඔක්කොම කරලා ගුරුත්වාකර්ෂණෙත් හොයාගෙන මේ චලිත සමීකරණ නිව්ටන් නියම ටිකත් හොයාගෙන සිසනල් නියමත් හොයලා මේ ආලෝකය ගැන ඔක්කොම කරලා 26 වෙනි උපන්දිනේ ලැබෙනවා. එහෙම එකෙක් තමයි නිව්ටන් කියලා කියන්නේ. එන්න සාමාන්‍යයෙන් කියපු කතා ගොඩක් ඒවා වැරදි. නමුත් මේ මනුස්සයා හිටපු කාලෙට සාපේක්ෂව එයාලගේ විද්‍යාවට සාපේක්ෂව ඒක සෑහෙන උඩ. ඊට පස්සේනේ අයින්ස්ටයින්ලාට එහෙම එන්නේ. ඒතර ඒගොල්ලෝ හිටියේ 1900 1960 මම 1660 ගණන් වලද කොහෙද අර ලන්ඩන් වල එංගලන්තේ එනවනේ මේ මොකද්ද මහාමාරිය වසංගතයක් එනවා 666 හරි ඔය කාලෙක මතක නැහැ හරියට අවුරුදු. ඒ කාලේ උට නිවාඩුවක් හම්බ වෙනවා. ඒ කියන්නේ කැම්පස් එකේ අවුරුද්දක නිවාඩුවක් හම්බ වෙනවා. අර කොවිඩ් වලට ඔය ඉස්කෝලේ නිවාඩු හම්බුනේ. ඒ වගේ මහාමාරිය කියන වසංගතයක් ඇවිල්ලා මේ ප්ලේග් කියලා කියන්නේ මහාමාරිය ඒ වසංගතය ඇවිල්ලා එක අවුරුද්දක් උට ගෙදර ඉන්න වෙනවා. ඒ අවුරුද්ද තමයි වැඩි හරියක් හොයාගත්තේ. ඒ කියන්නේ ඒ අවුරුද්දේ උ හිටියේ නැත්නම් ෆිසික්ස් එහෙම ලේසි අද වෙද්දි ගොඩක්. ඒ කියන්නේ හොයාගත්තව ගොඩක් ඒවා නෑනේ. ඒතර අපිට පොඩි පොඩි දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඒ මනුස්සයා නැත්නම් ෆිසික්ස් පොත් මෙච්චරයි. හරිද? එන චූටි වෙනවා. තමයි ඔක්කොම කරේ. ඒතර කොහොම හොඳයි ඉතින් ඒවට අපිට කරදර ඉගෙන ගන්න ගියාම. වර ඒ එහෙම මහාමාරිය අර කොවිඩ් හැදිලා අපි අවුරුද්දක් දෙකක් හිටියා වගේ ඒ මනුස්සයාත් අවුරුද්දක් ගෙදර ඉඳලා ඔය කරපු දේවල් තමයි තියෙන්නේ. අපි මොකද කරේ අවුරුද්දක් ගෙදර ඉඳන්. හරි. කොහොම හරි මේ ඔක තමයි නිව්ටන්ගේ කතන්දර. දැන් නිව්ටන්ට තිබුණු අදහස තමයි එන විද්‍යාවේ ඒ කාලේ මාර ඉන්ටරෙස්ටිං ඈ. දැන් අද වෙද්දි අලුත් දේවල් හොයාගන්නව අච්චරට වඩා අඩුයි සහ ඒ හොයාගන්නේවා හෙන කම්ප්ලෙක්ස්. අපිට තේරුම් ගන්න බෑ. මොකද දැන් විද්‍යාව දියුණු වෙලා දැන් හොයන්න ඉතුරුලා තියෙන අන්තිමම කෙලවරවල තියෙන අමාරුම දේවල්. හරි. ඒවා අපිට සාමාන්‍ය මිනිස්සුන්ට බෑ. මේ පැත්තට කිට්ටු කරන්න බෑ. මාර ගොඩක් ඉගෙනගෙන ඉන්න ඕනේ ඒවා තේරුම් ගන්න. අපි මේ කියන 1600 ගණන් අපි මේ කතා කරන්නේ 1600 ගණන් කියලා කියන්නේ වැඩි කවුරුම් මොකුත් දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්න සයන්ස් අපිටත් තේරෙනවා. 600 ගණන් වල අපිට අවුරුදු 3-400කට පරණේවනේ. ඒව අපිටත් කියද්දි තේරෙනවා. හින්දා ඒක එන ඉන්ටරෙස්ටිං දැන් හොයාගන්නව ඕනකට වඩා අමාරුයි. ඒකයි ඔක්කොම හොයාගෙන ඉවරයි. දැන් ඉතින් තව ඊළඟ ඒවනේ හොයන්නේ. ඒ හින්දා. කොහොමද ඒ කාලේ මේ නිව්ටන් කියනවා ඔය ඔක්කොම කරපු මිනිස්සෙක්. අවුරුදු 25 වෙද්දි ඔක්කොම කරපු එකෙක්. ඒ කියන්නේ කොහොමත් ඔය ගොඩාක් විද්‍යාඥයෝ උන්ගේ මේ තියෙන සියලු අමුතු සොයා ගැනීම බහුතරයක් කරලා දින අවුරුදු 30ට වගේ කලින්. ඒ කියන්නේ අර ඊට පස්සේ මම හිතන අවුරුදු 30ක් විතර ලෝකේ හිටියම ඕන එකක් කියලා ඉන්න හිතනවා. ඒතර හේතු ඕනේ නැහැ. ඇපල් ගෙඩිය වැටෙනම මොකද මම ඕක කාලා නිකන් ඉන්නවා. ඉතින් ඇපල් ගෙඩිය වැටලානේ ගුරුත්වාකර්ෂණය හෙව්වයි කියලා කියන්නේ. ඒක එහෙමම වුණාට ඉතින් එහෙමනේ කතාවේ හැදිලා තියෙන්නේ. දැන් ඉතින් අර අවුරුදු 30 විතර පෙන්නනට පස්සේ ඇපල් ගෙඩියක් වැටුණාම ඉතින් ඒක බලන්නෙත් නැතුව ඇති. අර කාලේ ඉතින් පොඩි කාලේ ඉතින් හැම එකේම කුතුහලේ නේ. හින්දා ඔය මුල් ටිකේ තමයි වෙන දෙයක් වෙන්නේ. හරි. ඊට පස්සේ ආයෙ මොකුත් ලෝක වෙනස් කරන්න වෙන්නේ නැහැ. ටීවී එකේ channel එකක් වෙනස් කරන්න වෙන්නේ නැහැ කියලා කියන්නේ අවුරුදු 30 විතර වෙනට පස්සේ. හරි කොහොම හරි මේ කතන්දරේ මෙහෙමයි. නිව්ටන් කියනවා ඔක්කොම හොයාගත්ත වෙන ශ්‍රේෂ්ඨ මනුස්සයා කියනවා ආලෝකය කියන්නේ පාටිකල්ස් මේක අංශු විශේෂයකින් හැදිලා තියෙන්නේ කියලා. ඉතින් ගොඩක් අය නිව්ටන් කියන එක පිළිඅරන් ඉන්නවා කට වහගෙන. මොකද ඌ කියලා තියෙන ඒවා හැටියට ඌට වරදින්න විදිහක්වත් නැහැ. වගේ මට්ටමක් තමයි තියෙන්නේ. එච්චරට නිව්ටන් තමයි පොර. කවුරු කතන්දර කියන්න දෙන්නේ නැහැ නිව්ටන් මොකක් හරි කිව්වාම.